බෝවන් සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා ඔයාලා හැමෝටම. ඉතින් 2025 IPL ප්‍රීමියර් ලීග් තරඟාවලියේ 20 වෙනි තරඟයේ විදියට ඊයේ රොයල්ස් චැලෙන්ජර්ස් බැංගලෝර් සහ මුම්බයි ඉන්ඩියන්ස් කණ්ඩායම අතර තරඟය ආරම්භ වුණා. ඉතින් මෙම තරඟය වාර්තා අලුත් වුණු තරඟයක් බවට පත් වුණා. ඒ වගේම ඊයේ දිනේදී සමාජ මාධ්‍ය පුරාම තොරතුරු වාර්තා වී තිබුණා. පැතුම් නිස්සංක ඉන්දියාව ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියට සහභාගී වීම සඳහා ඉන්දියාව බලා පිටත් වූ බවට. ඉතින් පැතුම් නිස්සංක ගුවන් යානයේ ගමන් කරන ඡායාරූපයක් ඇතුළත්ව තමයි මෙම පුවත සමාජ මාධ්‍ය ජාල පුරාම තොරතුරු වාර්තා වී තිබුණේ. ඉතින් මෙම සියලු තොරතුරු දැනගන්න අපේ වීඩියෝ එක අවසන් වෙනතුරු අපිත් එක්ක රැඳිලා ඉන්න කියලා මතක් කරනවා. ඒ වගේම ක්‍රිකට් ලෝකයේ අලුත්ම පුවත් ඔබ ළඟටම ගෙන්වා ගන්න කැමති නම් අපේ channel එක අනිවාර්යයෙන්ම subscribe කරන්න. අනිවාර්යෙන් වීඩියෝ එක හොඳ නම් වීඩියෝ එකට like කරලා දාගෙන යන්න අමතක කරන්න එපා. අපි මුලින්ම බලමු ඉන්දියා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ වාර්තා අලුත්ම තරඟය කුමන ආකාරයටද අවසන් වුණේ කියලා. ඒ අනුව ඊයේ දිනේදී RCB කණ්ඩායම මුලින් පන්දුවට පහර දීලා ලකුණු 221ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කර ගැනීමට සමත් වුණේ කණ්ඩායමේ කඩලු 5ක් පමණක් දැවී යමි. මෙහිදී වැඩිම ලකුණු ලාභී ක්‍රීඩකයා බවට පත් වුණේ විරාට් කෝලි. ඔහු පන්දු 42ක් තුලදී ලකුණු 67ක් ලබා ගැනීමට සමත් වුණා. ඒ වගේම 20 පිටියේ ලකුණු 13000 සීමාව පසු කර පස්වෙනි ක්‍රීඩකයා බවට පත්වීමටද මෙම ලකුණු 67 සමගින් විරාට් කෝලිට අවස්ථාව හිමි වී තිබුණා. ලකුණු 222ක ජයග්‍රහණී ඉලක්කයක් හඹා යෑමේ අරමුණින් මුම්බයි ඉන්ඩියන්ස් කණ්ඩායම පිටියට පිවිසීමත් සමග ඔවුන්ට ලබා ගැනීමට හැකි වුණේ ලකුණු 209ක් පමණයි. ඒ කණ්ඩායමේ කඩුළු 9ක් දැවී යමි. මුම්බයි ඉන්ඩියන්ස් කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභී ක්‍රීඩකයා බවට පත් වුණේ තිලක් වර්මා. ඔහු පන්දු 29ක් තුලදී ලකුණු 56ක් ලබා ගැනීමට සමත් වුණා. ඒ වගේම ප්‍රවේගකාරී ප්‍රතිකරණයක නිරත වූ හර්දික් පාණ්ඩයා පන්දු 15ක් තුලදී ලකුණු 42ක් ලබා ගැනීමට සමත් වුණා. ඒ වගේම ඊයේ දිනේදී බෝල්ට ලකුණු 57ක් ලබා ගැනීමට සමත් වුණා පන්දු වාර 4ක් තුලදී. මේ සඳහන් වුණේ ඔහුගේ පන්දුවාර 4 තුලදී IPL ඉතිහාසයේ තුල ලකුණු 50ට වැඩිය ලබාගත් පළමු අවස්ථාව විදියට. අපි ඊළඟට බලමු පැතුම් නිස්සංක ඉන්දියා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියට සහභාගී වීමට ඉන්දියාව බලා පිටත් වූ බවට තොරතුරු වාර්තා වී තිබීබේ සත්‍ය අසත්‍යතාව පිළිබඳව. ඉතින් මේ වන විට මෙම ඡායාරූපය සමාජ මාධ්‍ය ජාලා පුරාම වෛරල් වෙමින් පවතිනවා. ඒ වගේම මෙම ඡායාරූපයේ තියෙන්නේ පැතුම් නිස්සංකගේ ගුවන් ගමනේ අවසානය ඉන්දියාව බවට. ඉතින් ඇත්තෙන්ම මේ ආකාරයට පැතුම් නිස්සංක ඉන්දියාවට පිටත්ව ගොස් තිබෙනවා. කෙසේ වෙතත් මේ ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියට සහභාගී වීමේ අරමුණින් පිටත් වූ ගමනක් නොවේ. එය ඔහුගේ පෞද්ගලික සංචාරයක් බවට මේ වන විටත් නිල වශයෙන් තොරතුරු තහවුරු කර තිබෙනවා. ඉතින් මෙන්න මේ වගේ ක්‍රිකට් පිටියේ අලුත්ම තොරතුරු ඔබ ළඟටම ගෙන්න ගන්න කැමති නම් අනිවාර්යෙන්ම අපේ ක්‍රිකට් channel එක අනිවාර්යෙන්ම subscribe කරලා bell icon එක all කරලා තියාගන්න. අනිවාර්යෙන් මේක තවත් කෙනෙක්ට පෙන්වන්න මේ වීඩියෝ එක අනිවාර්යෙන් වීඩියෝ එකට like කරන්න. ඔයගොල්ලෝ අදහසක් පල්ලෙහෙන් කමෙන්ට් කරන් යන්න. හරි එහෙනම් ඔයගොල්ලන්ට සුබ දවසක්.